ගෑණියෙක් කියවද්දී ඒක කනට වදයක් වුණාට ඒ ගෑණිම කියවන එක නතර කරපු දාට පිරිමින්ට ඒ නිහඬ බව හිතට වදයක් වෙනවා. ගෑණියෙක් නිහඬ වෙන්නේ ඒ ගෑනු කෙනා ඇතුළාන්තයෙන්ම වෙනස් වුණාම. තමන්ට තමන් විතරයි කියලා දැනුණාම. තමන්ට කවුරුත් ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා දැනුණාම. සමහර විට ඒ නිහඬ බව ගෑණියෙක්ව දරදඬු කරනවා. නැත්නම් සදාකාලික මානසික අපඝාතයක් කරනවා. නිතරම ගිරවියෙක් වගේ කියවපු එයා නිහඬ නම් හේතු හොයන්න එපා. මොකද ඔයා පරක්කු වැඩි. එයාව වෙනස් කරේ ඔයා. ඒත් කවදාවත් ඔයාට ඒක තේරුනේ නැහැ. පස්සේ තේරුණත් වැඩකුත් නැහැ. එයා කියවනවා නම් අහන් ඉන්න. ඔයාට වැඩකට නැති දෙයක් කියනවා ඇති. ඒත් අහන් ඉන්න. මොකද එයාට කියන්න ඉන්න එකම කෙනා ඔයා විතරක් වෙන්න පුළුවන්.